Hai, Hai. boleh. Awalnya udah naik lagi, udah kepengen mau. Hah? Kalau tahu aku ini live aku Akhirnya? udah kan naik lagi. Oh man, Udah kan naik lagi. iman nidar dawan nagita iwar prasnya. Sekarang tuh Nidar. berpengen Hari, lagi. hari wagi anu kon nidar kan nagitin na. Tuh hitakan nidar nagitin na. Hitakan nidar nagitin na pernah deket mereka nidar atau tahu nagitin dulu. वाडी राजा की जाना पूरा वाडीला नागिtin dulu, वाडीला man nidar ini gini. Ikan nidar prasnya. तेरे ये कल लाइव भी इंदरा dan नीति वाला hari ini dan wajar dan prasnya mau kan malah live video dia. Enak mau kata gimana? mana cewek kan kata kan mah ඔයා ඔය ලොකු ලොකු ටෝක් දෙන්න හරියට මූණුවක් පෙන්නලා කතා කරන්න බෑනේ. ini mana mau pengen එන්නේ නලලෙන් උඩ පේන්නේ නැහැ. මේ මෙතනින් පාර වෙන්නේ. මෙන්න මෙච්චරයි පේන්නේ. මෙච්චර. ඇත්තටම පේන්නේ නැහැ. itu nih තා පොඩ්ඩක් පිටිවස්සට යන්න. තා පිටිවස්සට යන්න. ඒත් පේන්නේ නැහැ. අනේ ෆෝන් එක කොහොම උස්සනවකෝ. ඇඳි මිටේ කියන්නේ නිකන් දප්පා. कोवारी गर्ल की कथा करना और कथा करने बाहर तो मम्मा ඔයා ඉවල් කරේ. පුත්තල මෙද? නෑ කොහෙද? मामा අම්බලන්ගොඩ ඈ ඒකද කැටයම් වැඩි. ඒකද කැටයම් වැඩි. ඇයි නෑ නරකද නරක නෑ. ඉතින් මම ඔය අක්කලට ටෝක් කරන්න යන්නේ නෑනේ. අපෝ ටෝක් කරන්න එපා ටෝක් කරන්නෙත් නෑනේ. වයස කීයද? මාමා නාකි ඇත්තට වයස කීයද? 35 40 50. අපෝ හරි මම වයස කීයද? මාමා 94 මතර කියන්නේ එතකොට අවුරුදු 20 30ට ළඟනේ 20 30ක් 30ක්ද? 2002 කිව්වහම 2002 මට 22යි නම් 23යි නම් එතකොට 90 ගණක් වෙන ඔයාට 33 32 31ක් විසකයි නාකියේ අවුරුදු 9කට කාලා නාකියේ ඕ ඒක තමයි මම කියන්නේ නාකියා ඔයා නාකි වෙන්නේ ඔයා ඔම්ම මෙන්ටි කඩාගෙන ඉන්න අනිවාර්ය දවසක ඔයා නාකි වෙන්නේ ඔය පුටු උඩ ඉඳලා ඒක කමන්නේ ඔයා කොරියාව යන ෆ්ලයිට් එකනේ මගේ හැමම කරනවානේ බා ඒ තමුතු මොකද කියන නම මොකක්ද භාග්‍ය අම්මෝ භාග්‍යද මලහත්ති ලව්වේ එක්ස්ගේ නමක් භාග්‍ය මයන් කාගේද සිරාටම භාග්‍යද භයානකයි භාග්‍යා කියන නමම භයානකයි ඒක භාග්‍යල කියන්නේ පොඩ්ඩක් කර මේන්ටේන් කරන නම ඔයා මේන්ටේන් කරන්නේ සයිකල් තියෙන කොහොම හරි භාග්‍ය කියන නමක් තියෙන මගේ එක්ස්ගේ නම භාග්‍ය අන්නේ බය තියාගන්න බයන්න නැහැ අකෝ ඔය තැන කියලාට බයයි මම ඔයත් යන කෙල්ලෝ මං කවදාද බය වුණු බය වෙන්නේ මගේ වයිෆ්ට සතුටු ඇයි වගේ මුහුණ බදින්න ආයෙත් තියෙන්නේ ඔයාගේ මොන බදලද මමනේ මුලින්ම ඔයාගෙන් ඇහුවේ මේ වරේ ගන්න අපේ අම්මා මට කියලා නෑ මම මේ රෙකෝඩින් එක කරන්න අවුල්ද රෙකෝඩින් අවුල් නෑ ඒ වුණාට අර මේක මට අවුලක්ම නෑ හරිද ඇත්ත කතාව කියන්නම්කෝ
අපි ඔමේක ගැන දැනගෙන හිටියට ඔමේක හරියට පාවිච්චි කරන විදිය දැනගෙන හිටියට ඔමේකට සමහරක් අය විවිධ අරමුණවල් වලින් එනවා. ඉතින් අපි එහෙම නෙමෙයි. ඉතින් අපි ඉතින් ඔය ෆ්‍රෙන්ඩ්ෂිප් එකට කතා කරනවා, ඉංග්‍රීසි නොලෙජ් එක හදාගන්න කතා කරනවා. ඔව් ඉතින් ඔය මෙහෙමනේ ඉතින් ඔය ඉතින් ලංකාව ඇත්තටම දැන් ඔමේකේ දැන් ලයිව් එකක් ගිහිල්ලා මොකක් හරි දැන් වීඩියෝ එකක් මේකේ ඔමේ යනවා මේකේ මේ කියන කේසකුත් ඉන්නවා. අයක්කේ මිනිස්සුන්ගේ කටවල් අපිට වහන්න බෑනේ නේද? මොලේ නැති උන් ඉන්නවනේ. මොලේ නැති උන් ඉන්නවනේ. ඉතින් උන්ට මොලේ දෙන්න බෑනේ. මේ මොලේ තියාගෙන මේක පොඩ්ඩක් අරන් හදාගනින් කියලා කියන්න බෑනේ. ඉතින් අප්ඩේට් නැති උන් ඉන්න උන් තමයි කරන්න පුළුවන් උපරිම හැම මගුලම්ම කැත වැඩක්ම කරන්න ඉතින්. මෙතන මේ කොල්ලේ කතා කරලා ඔමේ ඇවිල්ලා කොල්ලේ එක කතා ඔයාලා හින්දා මෙහෙම කළා කියලා උන්ට පද හදන්න බෑනේ. ඉතින් අර මොලේ නැති උන් ඉන්න උන්ට මොලේ දෙන්න බෑ ඉතින්. ඒක මිනිස්සුන්ට එක එක තමයි. මම දැක්ක දෙයක් කියන්නද? ඔමේග මම දැන් අවුරුදු 2කමාරක් 3ක් තිස්සේ පාවිච්චි කරනවා. හරිද? ඔමේගේ මුල් කාලේ හොඳයි. මැද කාලේ හොඳ නෑ. දැන් ඔයාලා හින්දා ඔමේග ටිකක් වැදිලා තියෙනවා. ඒකට රෙස්පෙක්ට් කරන. ඒ හේතුව ලයිව් යයි වරදක් කරන්න හිටියා වරදක් කරන්න බෑ කට්ටිය. ඒකෙන්ද චුට්ටක් හැරිලා තියෙනවා. දැන් මම ඔයා මාව රෙකෝඩ් කරත් නැතත් මම කියන්න ඕනේ කිව්වේ ඇත්තටම මේ ඔයාලා කියන්නේ ලයිව් යන හින්දා ඒ දෙක දැන් පොඩ්ඩක් ට්‍රෙන්ඩ් එක වෙලා තියෙනවනේ. ඒකින්ද පොඩ්ඩක් කට්ටිය බය වෙලා ඇදිලා ඉන්නේ. ඔයා ජොබ් කරනවද? ඇයි ජොබ් කරනවා? කරනවා. පෙරේතයිනේ. ඇයි? කඩි වෙලා තියෙන කාලකාර. මේ ආරෙට. ආරෙට. ඒ කියන්නේ අම්මා මහතයි තාත්තා මහතයි. ඔව් ඔක්කොම මහතයි. මම කෙට්ටෙන් try කරනවා. මගේ යාළුවෙක් ඉන්නවා මගේ හොඳම යාළුවා ගෑනු ළමයි කේෂානි අපේ ගෙට උඩින්නේ මේ ඒකී මහතයි ඒකී ඩයට් කරනවා උදේට කන්නෙත් පොඩ්ඩයි දවල් කන්නෙත් පොඩ්ඩ රැයට කනවා බිගන් 2 3 4ක් ඉතින් මහත් දෙනෙක් අඩුවෙන් ඔය අඩු වෙන්න දෙන්නේ එක මාත් උඩින්ම එක විදියට try කරලා තියෙනවා දවස් ගණන් බලමින් අර ආරට එන එකක් තියෙනවා ඒක ඒක සමහරක් අයට ලස්සනයි සමහරක් අයට කැතයි සමහර අය දකින විදියට ඉතින් එක විදියට එක අයට එක විදියට අන්න ඒක කතා ඔයාලට පාරක් හම්බෙලා තියෙනවා මම පොඩ්ඩක් ඩෝන් කියලා කතා කරලා පළවෙනි දවසේ පොඩ්ඩක් කුතුහලේ වගේ ඔයාලා බය නෙවෙයි ඔයාලා බය නැහැ හැබැයි මම හිතුවේ නෑ දැන් මම ඔයාලට කතා කරාට මම ඔයාලට ඒ කියන්නේ ඔයා රෙකෝඩින් එක ගියා හෝ නැතව මම දන්නේ නෑ ඔයා රෙකෝඩින් මම කරන්න එපා කියලා වගේ කරන්න කියලා කිව්වේ නෑ මේ ඔයා ඒ වුණාට ඔයා ඕපන් මෙච්චර වෙලා කතා කරේ ඒක ගැන සතුටුයි මම දැන් මෙච්චර දවසක් හිටන් හිටියේ ඔයා එන්නේ මේකට ඒකට විතරයි කියලා නෑ මම කතා කරනවා සාමාන්‍යයෙන් මම වැඩි ඔමේගේ හැම වෙලේම ඉන්නේ නෑ ඇවිල්ලා සාමාන්‍ය පැයක් කතා කරලා කතා කරන සාමාන්‍යයෙන් ඕනි එක්කෙනෙක් එක පැයක් විතර ඉතින් අර වීඩියෝ එක දාන්නේ පොඩ්ඩයි වීඩියෝ එක දාන්නේ විනාඩියක් විතර ඉතින් ගොඩක් මිනිස්සු දන්නවා විනාඩියක් කතා කරලා යනවා කියලා ඉතින් උන් දන්නේ නෑ ඒ කට්ටිය බලන කට්ටිය දන්නේ නෑ මේ වීඩියෝ එක තැනින් කට් කරලා මේක කරලා දාන්න කියලා නෑ මම මේ පළවෙනි දවසේ මම ඒකයි ඩෝන් කියලා කතා කරේ මම ඊට පස්සේ ඔය යාම කියලා ගියානේ පස්සේ මම හිතුවේ නෑ කතා කරන්න කියලා අද ඉතින් මම කතා කරලා හිතුවේ ගාව ඊට ප්‍රොමෝට් කරත් එක එන්න හරි සර්ණයි ඇස්තෙන් thank you කට බයි ආදරේ සර්ණයි වීඩියෝ එක දානවා අවුලක් නෑනේ එපා නම් කියන්න මං දාන්න බයි නම් කොහොම හරි කෙට්ටු වෙන්නේ දාලා බලන්න කොහොම හරි කෙට්ටු වෙන්නේ